Hi guys, කොහොමද? මම අද ඔයගොල්ලන් එක්කයි යන හුලංගල මාතලේ දිස්ත්‍රික්කයේ රයිති පැත්තකට යන්නේ මම. 2026 මම කරන පළවෙනි ඇඩ්වෙන්චර් ට්‍රැවල් එක. මම මේකට ඇඩ්වෙන්චර් ට්‍රැවල් එකක් කියලා කියන්නේ. ඕගලන්ට මතක ඇති. ගංවතුර ඇවිල්ලා ට්‍රැවල් කරන්න තියෙන ලස්සනම පැති. භාගයක් විනාශ වෙලා ගියා. හුලංගල ලොකේෂන් එක කොහොම වෙලා තියෙද්ද දන්නේ නැහැ. බලමු. මාත් එක්ක ඉන්න. මම ඕගොල්ලන් හුලංගල කාන්ද මුදුනටම මගේ බයික් එකෙන් එක්කයි යනවා. මම මුලින්ම යන්නේ කුරුණෑගලට. කුරුණෑගල හරහා තමයි යන්න තියෙන්නේ. කුරුණෑගල ඉන්න මගේ යාළුවෙක්. එයාවත් එක්කගෙන අපි යමු හුලංගලට. මං ආව යාළුවක් ගෙදරට. මේ ඉන්නේ යාළුවා. තව කිලෝමීටර් 57ක් වගේ තියෙනවා අපිට යන්න හුලංගලට. එහෙනම් අපි හුලංගල කඳු මුදුනට යන ගමන් මගදී ආයෙ හම්බෙමු. ගමන පටන් ගන්න විනාඩි 5ක්වත් ගියේ නැහැ. පොඩි ඩැමේජ් එකක් වුණා මගේ යාළුවගේ බයික් එකට. මේ පොඩ ස්ලිප් වෙලා වැටුණා. ඒකේ වීඩියෝ එක තියෙනවා. මම ඒක දාන්නම් ඔයගොල්ලන්ට. බලමුකෝ බයික් එකට වෙලා තියෙන වැඩි බලන්නකෝ. ඔය පොඩ්ඩක් මාත් වීඩියෝ එකක් ගන්න කියලා නෑ වැඩේ උනේ. බලන්න පේනවාද මෙතන පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. මෙතනයි මේ අදායි කොහමද වීඩියෝ එක උනේ කියලා. පොඩි ඩැමේජ් එකක් තියෙන අත් වලට. අපි ඉතින් බැලුවේ මේ ගමන පටන් ගත්තොත් කොහමයි ඉවරයක් කරන්න අපිට පොඩි වෝනින් එකක් වෙනදී හම්බෙන්නේ නැත්තේ. කොහමද අපි පටන් ගත්ත ගමන් ඉවර කළාම හුලංගලට ගිහලා හම්බෙමු. මම දන්නේ නැහැ ඔයගලන්ට එතන පේනවද කියලා. එතනින් කොටස් තුනකට සම්පූර්ණම ණය ගිහිල්ලා තියෙන්නේ. වටේ ඔක්කොම කොළ පාටට තියෙනවා. මේ ණය ගියපු තැන සම්පූර්ණම ලස්සනට පේන දුඹුරු පාටට. ගිහිල්ලා බලමු ඉස්සරහට. මොන වගේ තියේද කියලා. ගන්න දෙයක් නැහැ. ණය ගිහිල්ලා තියෙන්නේ. සම්පූර්ණ පාර මං හිතන්නේ මේ පස් වලින් පිරලා දිවිලා තියෙන්නේ. පාර දුරුම පාඩ. අපිට තව කිලෝමීටර් 8ක් වගේ තමයි යන්න තියෙන්නේ. සුන්දර ලොකේෂන් එක පොඩ්ඩක් නැවැත්තුවා. තා පොඩ්ඩ දුරයි තියෙන්නේ. ඒ ටිකත් ගිහිල්ලා අපි ඉස්සරදී හම්බෙමු.
කිලෝමීටර් 5ක් වගේ තමයි තියෙන තා උඩට යන්න. මේ පාර ළඟයි නැත්තම් මේ මෙන්න මේ පැත්තෙන් යන්න පුළුවන්. ඒ පැත්තෙන් ගියාම තව කිලෝමීටර් 2ක් වගේ වැඩි වෙනවා. ඒ කියන්නේ මේ මෙතන ඇතුළේ පාරෙන් ගියා නම් හරි. පාර වරදින්නේ නැහැ. මෙතන ගහලා තියෙනවා ලස්සනට හුලංගලට යන්න කිලෝමීටර් 5යි කියලා. බලමු වැඩි වෙලා ගන්න තුවා උඩට යන්න. පැත්ත සම්පූර්ණයෙන්ම නාය ගිහිලා තියෙනවා. පොල් වත්තක් තිබිලා තියෙනවා. පොල් ගස් පිටන් ඔක්කොම ගැලවිලා ගිහිලා තියෙනවා. තව කිලෝමීටර් එකමාරක් වගේ තමයි තියෙන්නේ අපිට යන්න. මං හිතන්නේ ටිකට් ගන්න දැනට. උඩට ගිහලා බලමු අපි. හුලංගල හයික් එක පටන් ගන්න දැන් අපි ආවා. මෙතනින් තමයි ටිකට් එක ගන්න තියෙන්නේ. මේ පාරේ තමයි යන්න තියෙන්නේ උඩට. යමු මුලින්ම ටිකට් එක අරන් ඉමු අපි. ටිකට් එක බලලා එන්න ඔව් රුපියල් 100. රුපියල් 100යි ටිකට් එක. ටිකට් දෙයක් දෙන්න. මගේ නම කියන්නකෝ. මම සඳරුවන්. සඳරුවන්නේ. ID නම්බර එක. කැම්පින් කරනවා නම් ටිකට් එක 5000යි. මේ අය ගාව තියෙනවා මේ කැම්පින් බඩු ඔයගොල්ලන්ට ඕන නම් ගන්න පුළුවන්. අයියෝ වගේ ෆෝන් නම්බර් මොකක්ද තියෙන්නේ? 77යි 870යි 77යි. මේ අයියගේ නම දිනේෂ්. ඔයාලට මේ ඔයගොල්ලන්ට පුළුවන් දිනේෂ් අයව කන්ටැක්ට් කරගන්න කැම්පින් බඩු එහෙම ගන්නව නම්. අපි මේ ඔක්කොම ගාලා දීලා අපි ඔක්කොම මේව කරලා ඔක්කොම කරලා දෙනවා. ඒ කියන්නේ කැම්ප් ෆයර් එක කැම්පින් බඩු සෙට් කරලා අපිම ගිහලා ගාලා අපිම ගලන් එනවා. ඔක්කොම කරලා දෙනවා. ඔයාලා ගිහලා ඇවිල්ලා ආතලකින් කැම්පින් කරලා මේ ඉන්න විතර දෙනවා. ඔෆ් රෝඩ් පාරක් තියෙන්නේ. ඇඩ්වෙන්චර් ට්‍රැවල් යන්නේ ආවේ. උඩට යම් බයික් එකේ. මාත් එක්ක ඉන්න. උඩටම ගිහිල්ලා ඒකේ තියෙන ලස්සන view එකක් මම ඔයාලට පෙන්නන්න. මම පොඩි දෙයක් කියන්නද? මම නිදහස හොයනවා මං ආදරය කරන මිනිස්සු ගාව. ඒ වගේම මං ආයි නිදහස හොයනවා මේ වගේ ලස්සන නිෂ්කලංක තැන්වල. මේ තියෙන්නේ එක්තරා නිෂ්කලංක තැනක්. යමු මේක නෙමෙයි අවසානය. තව යන්න තියෙනවා කිලෝමීටර් එකමාරක් විතර තව අපිට උඩට. ඉන්න මාත් එක්ක. මේ ගමන ඉවර වෙනකල්ම. හම්බෙමු එහෙනම් අපි උඩට ගිහිල්ලා ආයේ.
බයික් එකේ යන ගමන් වීඩියෝ ගන්න මාරම අමාරුයි. අන්තිමේදී මං ආවා කුලංගලට. අන්තිම දසුන හරි සුන්දරයි. ඕගොල්ලෝ බලන්න ආසයිද? කිලෝමීටර් 130 ගානක් පහු කරගෙන ආවම මේක බලන්න. පොඩි විනාඩි ගානක පොඩි විවේකයක්. හැබැයි දැනෙන සැනසීම නම් මාස ගානකට අවුරුදු ගානකට ඇති. මම මගේ යාළුවා ගැන ඔයගොල්ලන්ට විස්තරයක් කිව්වේ නෑනේ. මේනි මගේ යාළුවා. හායි. මෙයාගේ පළවෙනි හයික් එක බයික් වලින් උඩට ආපු. උඩට බයික් එක. ගොඩක් කට්ටිය බයික් වලින් ඇවිල්ලා තියෙනවා. හැබැයි ලේසි නෑ වැඩේ. රජිත් මොකෝ හිතෙන්නේ? තර මං හිතන්නේ බයික් වල මෙච්චර වෙන්න පුළුවන් කියලා. ඒත් ඉතින් අපේ බයික් එකේ ටෙස්ට් කරන්න නැත්නම් උඩට ආවා. තරම් සතුටුයි ඉතින් ඩැමේජ් නැත්නම් උඩට ආවා ඉතින්. පොඩි යකඩ තබ්බේ පුරාණ පටන් ගත්තී. මොකද අපි ගමන අත්තරේ නෑ කොහොම හරි බයික් එකෙන් අපි බයික් දෙක අපි කිසි ලඩක් දෙන්නද උඩට මෙක්කන් ආවා. මම ඔයගලන්ට කිව්වා මේක ඇඩ්වෙන්චර් ට්‍රැවල් එකක් කියලා. ඒක ඇත්තටම ඇඩ්වෙන්චර් වුණා අන්තිමේදී. Mati gimana? ඔන්න එහෙනම් අපි හුලංගල උඩට ඇවිල්ලා දැන් පොඩි රෙස්ට් එකක් ගන්නවා. ඕගොල්ලන්ට හුලංගලට එන්න පුළුවන්. හුලංගල ආරක්ෂිතයි. පාර පොඩ්ඩක් දුෂ්කරයි. හැබැයි මෙතන තියෙන නිදහස නම් ඒ දුෂ්කර ගමන
නිකම් වචන ගොඩක් විතරක් කරලා. මේ මහන්සිය දැන් නැහැ. මෙතන ඔයගොල්ලන්ට වොෂ්රූම් උත් තියෙනවා. ඔයගොල්ලෝ කැම්පින් කරන්න එනවනම් මෙතනින් උඩහට නෙමෙයි පල්ලෙහාට ගියාම පොඩ දුරක් යන්න තියෙන පල්ලෙහාට. එතන වොෂ්රූම් දෙකක් තිබ්බා. කියන්න වචන නැහැ. මාරම ලස්සනයි. මාරම නිස්කලංකයි. මට යාළුවෙක් හම්බුණා. මෙයා මේ හුලංගල උඩ ඉන්නේ. මම කවුද මගේ මොනවද කියලා හිතන්නේ නැහැ. Facebook ගන්න බෑ. අපි රෙස් කරන්න හිටියේ මෙතන. ඕගොල්ලන්ට කැම්පින් කරන්න එනවා නම් කැම්පින් කරන්නත් පුළුවන්. ටිකට් ගන්න තැන හිටපු අයියාගෙන් ඕගොල්ලන්ට ඕන නම් කැම්පින් පඩු ගන්න පුළුවන්. මොකද එහෙම ගන්නවා නම් ලේසියි. මොකද ගෙදර ඉඳලා මුස්සගෙන එන්න ඕනේ නැහැ. මම කිව්වා වගේම මේ පහලින් ඕගොල්ලන්ට මේ අයියාගේ නම්බර් එක දාලා තියන්න. කැම්පින් කරනවා නම් ටිකට් එක 5000යි. one day. ඒ වගේම නිකන් උඩට ඇවිල්ලා view එක බලලා යන්න ඕන නම් රුපියල් 100යි ටිකට් එක. පොඩි කට්ටිය ටිකට් ගන්නෙ නැහැ. ලොකු අය විතරයි ගන්නෙ. ඕගොල්ලන්ට වාහනයක් වුණත් දෙන්න පුළුවන්. ඔෆ් රෝඩ් වාහනයක් එනවා නම් මේ බයික් ටික වාහන එනවා නම් මේ හරිය නතර කරන්න පුළුවන්. හරි එහෙනම් මේ ලස්සන විඳින්න ඕගොල්ලෝ. අදට අවසානයි. හුලංගල ආරක්ෂිතයි. හුලංගල පාර කිසිම අවුලක් නැහැ. ඔයගොල්ලන්ට උඩට එන්න පුළුවන්. එන්න. ඔයගොල්ලොත් එන්න මේ සුන්දර හුලං විඳින්න. එහෙනම් අදට අපි යනවා. ආයෙමත් දවසක අලුත් vlog එකකින් ආයෙ දවසක හම්බෙමු. මාත් එක්ක ඉන්න. ජය වේවා.